දෙනාටම තෙරුවන් සරණයි. මම නීල් ධම්මික ගුණසිංහ. මම අද මේ වීඩියෝ එකකින් හෙළි කරන්නේ ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධව මෙතෙක් හෙළි නොවුණු කාරණාවක්. කෙලින්ම කිව්වොත් ප්‍රභාකරන්ගේ මරණයේ සත්‍යය. LDT නායක ප්‍රභාකරන් මරණයටපත් වෙන්නේ යුද හමුදාවතින් නෙමෙයි. නන්දිකඩාල් කලපුවේදී හසු වුණේ යුද හමුදාවට. ඒ ප්‍රභාකරන් නෙමෙයි. ප්‍රභාකරන්ට වෙනුවෙන් සමාන පුද්ගලයෙක් තමා යුද හමුදාවට ඒ ස්ථානයේදී මුණ ගැහෙන්නේ. ඇත්ත ප්‍රභාකරන් මරණයටපත් වෙන්නේ 2004 12/26 වෙනි දින සිදුවුණු සුනාමි ව්‍යවසනයේදී මුහුද ගොඩ ගැලීමේදී තමා ප්‍රභාකරන් මිය යන්නේ. ඒට හසු වෙලා මේ සත්‍ය ජනතාව දැනගත යුතු කරුණක්. මට අවශ්‍ය වෙන්නේ මේ කාරණාව ජනතාවට හෙළි කරන්නට. එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එවකට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා, ඒ වගේම සියලු ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්, නම් වශයෙන් මට සියලු දෙනාගේම නම් කියන්නට බෑ. ඒ අතරින් විශිෂ්ටම සෙන්පතිය වන ශවෙන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න, ජගත් ඩයස්, ප්‍රසන්න සිල්වා ඇතුළු තවත් බොහෝ රණසූරයන් ඉන්නවා. ඉතින් ඒ අයත් මේ ලංකාවේ ජීවත් වෙලා ඉන්න විටම තමා මට මේ කාරණාව හෙළි කරන්නට අවශ්‍ය. මේ අවස්ථාවේදී ඇත්තටම මේ නන්දිකඩාල් වලදී හසු වුණු ඒ පුද්ගලයා ප්‍රභාකරන් නොවන බව යම් සැකයක් ශවෙන්ද්‍ර සිල්වාට ඒ අවස්ථාවේදී දකින්නට ලැබුණු බව මේ ඡායාරූපයෙන් පැහැදිලි වෙනවා. ඔහුගේ ඒ මුහුණ වර දකින්නකොට ඔහුට සැකයක් පහළ වුණු බව. ඒ සැකයේ ඇත්තක්. මොකද මේ නන්දිකඩාල් වලදී හසු වෙන්නේ ප්‍රභාකරන් නෙමෙයි. මෙම ඡායාරූපයෙන් පේන්නේ මේ ඇත්ත ප්‍රභාකරන්ගේ මුහුණුවර සහ නන්දිකඩාල් වලදී හසු වුණු පුද්ගලයාගේ ඡායාරූපය. ඉතින් මේක සම්පූර්ණයෙන්ම මේ වෙනස් ඡායාරූප දෙකක්, ඒ මුහුණුවර දෙන්නෙකුගේ. ඉතින් මේක මම හරියටම දැනගෙන ඉන්න නිසා තමයි මම මේක මෙහෙම ප්‍රකාශ කරන්නේ. මට මේ කාරණාව ආරක්ෂක ලේකම්වරුන්ට මට අවශ්‍ය වුණා මේ ඊට පස්සේ දැනුම් දෙන්න. නමුත් මට මුණ ගැසීමට සහ සාකච්ඡාවකට අවස්ථාවක් උදා කරේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන කරුණාසේන හෙට්ටිආරච්චි ඒ මහතා පමණයි. ඉතින් ඒ මහතා මම මුණ ගැසුණු මේ ඡායාරූපයේ ඒ ආරක්ෂක ලේකම්ගේ නිල කාමරයේදී මේ ගත ඡායාරූපයක්. ඒ අවස්ථාවේදී එම සාකච්ඡාවට යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනෙකුත් සිටියා. ඉතින් මම ආරක්ෂක ලේකම්ගෙන් ඇසුවේ මේ අවස්ථාවට හමුදාපති හිටියනම් හොඳයි කියලා. ඉතින් එවකට හමුදාපති වුණේ ශවෙන්ද්‍ර සිල්වා මහතා. ඉතින් මේ කාරණාව මාධ්‍ය අපගේ රටෙහි තිබෙන මාධ්‍ය තුලින් මේක හෙළි කළේ නැහැ. මම බොහෝ ඉල්ලීම් කළා මේක මාධ්‍ය තුලින් හෙළි කරන්න කියලා. නමුත් ඒ කිසිදු මාධ්‍ය ආයතනයක් මේක හෙළි කරන්නට කැමැත්තක් දැක්වුවේ නැහැ. නමුත් සත්‍ය විකෘති කිරීම තමයි මේ මාධ්‍යෙන් කළේ. මොකද මේ ලංකාදීප පුවත්පතෙහි
මේ මගේ විස්තරයක් පළ වුණා 2015 අවුරුද්දේ. ඉතින් මේ තියන්නේ ඒ පුවත්පතෙහි පළ වුණු ඒ ඡායාරූපය. ඉතින් මේකත් මගේ සත්‍ය විකෘති කරලා තමා මගේ මා පිළිබඳව හෙළිදරව් වුණේ. ඉතින් මේ මාධ්‍ය අපේ රටේ මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් වැඩ කරන්නේ ඇත්තටම ඒ ආයතන හිමිකරුවන්ගේ මේ අභිලාෂයන් මත පමණයි. එහෙම නැතුව මේ සත්‍යයක් හැටියටම ජනතාවට හෙළි කරන්නට මේ අපේ රටේ කිසිදු මාධ්‍ය ආයතනයක් කටයුතු කරන්නේ නැහැ. ඒකට හොඳ උදාහරණයක් තමයි මේ දෙරණ නාලිකාවෙනුත් ජනතාවට කරපු ඒ විශාල බොරුව. ඒ තමයි අර කැලණි මේ නාගයෙකු විසින් ධාතු වැඩම කරපු බවට ප්‍රවෘත්ති නිවේදනයක් තුලින් 8ට ප්‍රවෘත්ති නිවේදනයක් තුලින් හෙළි කරන්න තරම් ඔවුන් ඇත්තටම මේ පහත් තත්ත්වයට මාධ්‍යයේහි ඒ සදාචාරාත්මක භාවයක් නැති බවම තමයි එතනින් ඔප්පු වුණේ. ඉතින් ඒ බොරුවටත් අදටත් මේ රජයෙන් කිසිදු දඬුවමක් නැහැ ඒ බොරු කරපු අයට. යම් දවසක අනිවාර්යයෙන්ම උන්ට මේ දඬුවම් ලැබිය යුතුයි. ජනතා මුලා කිරීම සම්බන්ධව 2030 වසරේ පැවැත්වෙනවා මේ මීළඟ ජනාධිපතිවරණය. ඉතින් මීළඟ ජනාධිපතිවරණයට රට කොටගන්න නායකයෙක් අනිවාර්යයෙන්ම පුද්ගලයෙක් නායකයෙකු විය යුතුමයි. ඉතින් ජනතාවට ඒ අවස්ථාව උදා වෙලා තිබෙනවා. මම මේ රටේ හිටපු මහා පරාක්‍රමබාහු රජුගේ බව දැනගත්තේ 2000 වසරේ නොවැම්බර් මාසේ 10 වෙනි දින සවස 7:45ට මම පළවෙනි මාර්ගඵලයට පත් වුණු ඒ අවස්ථාවේදී මගේ පෙර ආත්ම භාවයන් මම 4ක් දැනගත්තා. එයින් එක ආත්ම භාවයක් තමයි මේ රටේ හිටපු අවුරුදු 33ක් මේ රට පාලනය කරපු මහා පරාක්‍රමබාහු රජුගේ මා බව. ඉතින් ඒ සඳහා මට ඔප්පු කරන්න සාක්ෂි තිබෙනවා. මේ තිබෙන්නේ මගේ විස්තරයක්. ඉතින් මේ විස්තරය සහිත පොත් දෙකක් මගේ සත්‍යක්‍රියාවක් තුළින් මගේ නිවසට මා ගෙන්න ගත්තා. යම්කිසි මමත් පුදුමයටපත් කරමින් මට ලැබුණු දෙයක් මේ විස්තර සහිත පොත් දෙක. ඉතින් මම ජනතාවට මේ හෙළි කරන්නේ ඔබලාට අවස්ථාවක් ලැබිලා තිබෙනවා මේ රට ගොඩ ගන්න සැබෑ නායකයෙක් මේ ඔබ ඉදිරියට යමින් සිටිනවා. ඉතින් ඒ සඳහා සහයෝගයක් මේ රට බාර අරගෙන මේ දරුවන්ට මේ රට දිනු රටක් බවට පත් කිරීමේ විශාල අභියෝගය බාරගත හැකි ආධ්‍යාත්මික බලයකුත් ඇති අයෙකු ඔබ ඉදිරියට පැමිණෙමින් ඉන්නවා. ඉතින් ඒක ඔබ ජනතාව තතුරින් බාරගත යුතු කරුණක්. මේක ලැබිච්ච අවසාන අවස්ථාව මම 2004 වසරේදීම බෞද්ධ පොතක් රචනා කරා. ඉතින් ඒ පොතෙහි නම උනේ බුදුදහම සහ සතුට කියන ඒ නමින්. මේ පොතෙහි මම හෙළි කරලා තිබෙනවා මේ මා සෝවාන් වුණු අවස්ථාවේදී මගේ නම අමරණය වුණු පෙර භවයන් 4ක් දැනගත්තා. එයින් සුවිශේෂීම ආත්ම භාවයක් තමයි බුදුරජාණන් වහන්සේව සතියක් වැස්සෙන් ආරක්ෂා කරපු මුචලින්ද නාගයා මා බව දැන ගැනීම. ඉතින් ඒක ඔප්පු කිරීම සඳහා මගේ මේ නළලෙහි නයිපෙනේක හැඩයක් අදටත් මට මතු කිරීමේ හැකියාව තිබෙනවා. මේ තිබෙන්නේ ඒ සලකුණ. ඉතින් මෙතන මගේ පොතෙහි ඡායාරූපයක් තිබෙනවා. මම සැබෑ සෝවාන් මාර්ගඵලලාභියෙක්
බවට මට දිවුරන්න පුළුවන්. ඒක බොරුවක් නම් මගේ හිස සත්අඩකට පැලේවායි කියලා මට පුළුවන් දිවුරන්න. ඉතින් ඒ මගේ ඒ සත්‍යතාවයට මට කළ හැකි සාධාරණයි. ජනතාවට මම බොරුවක් නොකියන බවට මට කරන්නට පුළුවන් දෙයක් තමයි ඒක. ඔබට මීළඟට ඔබ පත් කරගන්නවා නම් මේ 2030 වසරේදී මේ රටට ගොඩ ගන්නට දක්ෂයෙකු නොවන පුද්ගලයෙක් ඔබගේ දරුවන්ට කවදාකවත්ම මේ භූමියේ සතුටක් නම් මේ මනුස්ස ජීවිතයේ කෙලවර වනතුරු දකින්නට නොලැබේ. ඉතින් මම මගේ එකම උත්සාහය අභියෝගය වෙන්නේ මේ ලංකා මුහුදට සම්බන්ධව තිබෙන තෙල් සහ ගෑස් කෙසේ හෝ අරගෙන ණය බේරලා ඒක පුද්ගල ආදායම. ඒ කියන්නේ හැම පවුලකටම මුදල් ලැබෙන හැටියට හොඳ වැටුපක්. ඒ වගේම මේ තෙල් මේ අපනයනයට පත් කරගත්තොත් අපි අපට ආදායමක් උපදවන්න පුළුවන්. ඉතින් ඒක අපට සබාදහමින් ලැබිච්ච දෙයක්. ඉතින් අපි සතුටු වෙන්නට ඕන මේ ලංකා මුහුදෙහි තෙල් නිදි තිබෙන නිසා අපට පුළුවන් සතුටක් භුක්ති විඳින්න. මොකද අපට එවැනි දෙයක් නැතිනම් බොහොම අසීරු වෙනවා මේ ණය ගෙවලා අපට මේ රට වෙනසකට ගෙනියන්න. ඉතින් මේ ඔබට ලැබිච්ච අවස්ථාවක් මේ සුදුසු. ඒ කියන්නේ මේ රට ගොඩ ගන්න පුළුවන් පෙර රජෙකු නැවත ඉපදිලා ඔබ අතරට මේ පැමිණියේ ඒක විශේෂ දෙයක්. ඔබට ඒක ඒ ප්‍රයෝජනයට ඔබ ගනී කියන විශ්වාසය මට තිබෙනවා. ඉතින් මම මේ මා ගැන මේ විදිහට හෙළි කරන්නේ මාධ්‍ය තුලින් කිසි දිනක සත්‍ය පුද්ගලයෙක් ඉදිරියට ගේන්නේ නැහැ. ඒ නිසාම තමයි මම මේ ජනතාවට මේ දැනගන්නට මේ විදිහට මේ මගේ මේ channel එකෙන් මම මේ අවස්ථාව උදා කරගන්නේ. ඔබට පුළුවන් මේක තේරුම් අරගෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. ඒ ඔබගේ දරුවෝ වෙනුවෙන් මම ඔබ විශ්වාස කරනවා මේ ඇත්තටම මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගනී කියලා. ඉදිරියේදී බුදුදහම සම්බන්ධව සෝවාන් වුණු කෙනෙක් හැටියට ඒ සතුට ලබා ගැනීමට ඔබට කරන්නට අවශ්‍ය දේ මම වීඩියෝ තුලින් මම කියා දෙනවා. ඉතින් මගේ වීඩියෝ බලන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.